වර්ෂ 2005 ජූලි මස පළමුවනිදා උදෑසන ශ්‍රී ලංකාවේ අගනුවර පිහිටි ඉතාමත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වන රාජගිරියේ රොයල් පාක් නිවෙස්වල වැසියන් අවදි වුණේ මුළු රටම භීතියට පත් කරවන පුවතක් සමගින්. එම ගොඩනැගිල්ලේ 19 වෙනි මහලේ තරප්පු පෙළ අසල තිබී තරුණියකගේ සිරුරක් හමු විය. ඇය 19 හැවිරිදි ඉවෝන් ජොන්සන්ය. ඇය ස්වීඩන් ජාතික පියකුටි සහ ශ්‍රී ලාංකික මවකට දාව උපන්. විලාසිතා නිර්මාණකරණය හදාරමින් සිටි ඉතාමත් රූමත් තරුණියකි. මල සිරුර දුටු අය පවා තුන් මුනින් දාඩිය දැමූහ. ඇගේ හිස පඩි පෙළක වැදී දරුණු ලෙස තුවාල වී තිබූ අතර ඇය ඇඳ සිටි ඇඳුමකින්ම ඇයව ගෙල සිරකර මරා දමා තිබුණි. පොලිස් පරීක්ෂණ ඉතා වේගයෙන් ක්‍රියාත්මක විය. ඇයගේ මරණය සිදුවී ඇත්තේ එම දිනක පෙර දින රාත්‍රියේ. එනම් ජූනි මස 30 වෙනිදා රාත්‍රියේ සිට ජූලි පළමුවෙනිදා අලුයම කාලය තුළදිය. සැකය එල්ල වූයේ අයගේ පවුලට ඉතා සමීපව සිටි තරුණියෙකු වෙතය. ඔහු එවකට 20 හැවිරිදිවියේ පසු වූ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහාය. ශ්‍රමන්ත යනු ඉතාමත් දඟවත් පවුලක දරුවෙකි. ඔහු ඉවෝන්ගේ නැගණිය වන කැරොලයින්ගේ පෙම්වතා විය. නමුත් ඉවෝන් මේව සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වුණාය. ශ්‍රමන්තගේ නොහිටමුණු හැසිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇප්පැහිවීම ගැන ඇය තම නැගණියට නිතරම අවවාද කර තිබුණි. ජූලි දෙවනිදා සවස ඉවෝන්ගේ නිවසටම පැමිණි පවුලේ අය සමග ශෝකය බෙදාගන්නා මුවාවෙන් සිටි ශ්‍රමන්ත ජයමහාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. ඒ මරණය සිදු වූ ස්ථානයේ තිබූ සාක්ෂි මත පදනම්වය. මුළු රටම බලා සිටි නඩු විභාගය එතැන් සිට ආරම්භ විය. නඩු විභාගයේදී සහ අධිකරණ වෛද්‍ය වාර්තා මගින් එදින රාත්‍රියේ සිදුවීම් පෙළගැස්වීම මෙසේය. 2005 ජූනි 30 වෙනිදා රාත්‍රී 8:30ට පමණ ඉවුන් සහ කැරොලයින් තම පියාගේ රථයෙන් ශ්‍රමන්තව කැඳවාගෙන කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සහ රාත්‍රී සමාජශාලා කිහිපයකටම ගොස් තිබුණි. රාත්‍රිය පුරා ඔවුන් විනෝද වූහා. කෙසේ වෙතත් රාත්‍රී සමාජශාලාවකදී ශ්‍රමන්ත සහ කැරොලයින් අතර බහින් බස්වීමක් සිදුවිය. මෙහිදී ඉවෝන් තම නැගණිය වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රමන්තව දෝෂාරෝපණයට ලක් කළාය. පසුව කැරොලයින් සහ ශ්‍රමන්ත අලුයම 2:02ට පමණ කුලී රථයකින් රොයල් පාක් නිවසට පැමිණියහා. ඉවෝන් වෙනත් මිතුරෙකු සමග මන්ද වේලාවකට පසු නිවසට පැමිණීමට නියමිතව තිබුණි. නිවසට පැමිණි පසුත් ශ්‍රවන්ත සහ කැරොලයින් අතර ආරවුල දිගටම පැවතුණි. අලුයම 2:20 2:30 අතර කාලයේදී ශ්‍රමන්ත නිවසින් පිටව ගිය බව පැවසේ. නමුත් ඔහු ගොඩනැගිල්ලෙන් සම්පූර්ණයෙන්ම පිටව ගියේ නැත. ඔහු පඩි පෙළ අසල රැඳී සිටියේ. අලුයම 2:50ට පමණ ඉවෝන් ජොන්සන් නිවසට පැමිණි 23 වෙනි මහලේ විදුලීනි මගින් බැස තමන්ගේ නිවස දෙසට යන්නට වූ ආය. එහිදී අයට මුහුණ දීමට සිදු වූයේ මාරයාටය. එහි සැඟවී සිටි ශ්‍රමන්ත ඇයට පහර දෙන්නට විය. ඔවුන් අත දරුණු පොරබැදීමක් සිදුවිය. ඉවෝන්ගේ හිස පඩි පෙළක කොනක කිහිප වතාවක්ම වැදුණු අතර පසුව ඇයව මහල් 4ක් පහළට ඇදගෙන ගොස් 19 වෙනි මහලේදී ඇය ඇඳ සිටි ඇඳුමින්ම ගෙල සිරකර ඇයව ඝාතනය කර තිබුණි. ඝාතනයෙන් පසු සාක්ෂි සැඟවීමට ශ්‍රමන්ත උත්සාහ කළ ආකාරයේ ඉතාමත් විමතියට කරුණකි. ඔහු ඝාතනයෙන් පසු
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ඇති පිහිනුම් තටාකයට බැස්ස තම සිරුරේ තෙවරී තිබූ ලී සෝදා හැඩ තිබුණි. අලුයම 3:30ට පමණ ඔහු එම ස්ථානයෙන් පිටව යද්දී ඇඳ සිටියේ තැන්පත් කර තිබූ අමතර හැදුමකි. ඔහුගේ ලේ තැවරුණු ඇඳුම් ඔහු සගවා තිබුණි. නමුත් නීතියෙන් බේරීමට ඔහුට නොහැකි විය. ඉවෝන්ගේ සිරුර අසල තිබූ වැටක ශ්‍රමන්තගේ රුධිරයේ සහිත අත්ත සලකුණක් හමු විය. මෙය ඔහු දෙරෙහිව තිබූ ප්‍රබලම සාක්ෂියක් විය. 2006 ජූලි 28 වෙනිදා කොළඹ මහාධිකරණය මගින් ඔහු මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු කර වසර 12ක බරපතල වැඩ සහිත සිරු දඬුවමක් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කළේය. නමුත් නීතිපතිවරයා මෙම දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කළේය. 2012 දී අභියාචනාධිකරණය මෙම තීන්දුව වෙනස් කළේය. ශ්‍රමන්ත මෙම අපරාධයේ සිදු කර ඇත්තේ ඉතාමත් සැලසුම් සහගතව සහ ක්‍රූර අන්දමින් බව නිරීක්ෂණය කර අධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේය. පසුව 2014 දී ශ්‍රේෂ්ඨාධිකරණයේද මෙම මරණ දඬුවම ස්ථීර කළේය. ඒ අනුව ශ්‍රමන්ත ජයමහා මරණ දඬුවම නියම වූ සිදුකරුවෙකු ලෙස බන්ධනාගාරගත විය. වසර කිහිපයක් ගත විය. රටම කම්පා කළ මෙම සිදුවීම මිනිසුන්ගේ මතකයෙන් මදක් ඈත්වෙමින් තිබියදී 2019 නොවැම්බර් මාසයේදී ලංකාවේ දේශපාලන කරලිය උණුසුම් කරමින් සුවිශේෂී සිදුවීමක් විය. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ දුරකාලය අවසන් වීමට දින කිහිපයකට පෙර මරණ දඬුවම නියම වී සිටි ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබා දී ඔහුව නිදහස් කළය. මෙම නිදහස් කිරීම මුළු රටම දැඩි ලෙස කෝපයට පත් කළය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඉතාමත් ක්‍රූර ලෙස තරුණිය ඝාතනය කළ අයෙකුට මෙලෙස නිදහස ලබා දීම යුක්තිය පසින්දලීමේ ක්‍රියාවලියට එල්ල වූ මරු පහරක් ලෙස බොහෝ දෙනා හැඳින්වුවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ආගමික නායකින් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත සහ බන්ධනාගාරය තුළ ඔහු පෙන්නූ යහපත් හැසිරීම සලකා මෙම තීරණය ගත් බවයි. ශ්‍රමන්ත බන්ධනාගාරයේ සිට උපාධි ලබාගත් බවත් ඔහු දැන් යහපත් පුද්ගලයෙකු බවත් ජනාධිපතිවරයා පැවසියා. නිදහස් වූ පසු ශ්‍රමන්ත ජය මහ ප්‍රසිද්ධ ලිපියක් ලියමින් තමා අතින් සිදු වැරැත්ත ගැන පසුතැවෙන බවත් තමා දැන් වෙනස් වී ඇති බවත් කියා සිටියා. නමුත් ඉවෝන්ගේ පවුලේ අය සහ පොදු ජනකාව මෙය පිළිගත්තේ නැත. ඔවුන් චෝදනා කළේ මුදලට සහ බලයට යුක්තිය යටපත් කර ඇති බවයි. ජනාධිපති සමාවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. වසර කිහිපයක් තිස්සේ විභාග වූ මෙම පෙත්සමේ තීන්දුව 2024 ජූනි 6 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී බවයි. ජනාධිපතිවරයෙකුට හිතුමතේට මෙවැනි සමාවක් ලබා දිය නොහැකි බවත් ඒ සඳහා අනුගමනය කළ යුතු නීතිමය පටිපාටි උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය පැවසිය. විශේෂයෙන්ම වින්දිත පාර්ශවයේ අදහස් විමසීමක් කර නොතිබීම මෙහිදී දැඩි ලෙස විවේචනයට ලක්විය. අධිකරණය නියම කළේ ශ්‍රමන්ත ජයමහාව වහාම අත්තඩංගුවට ගෙන නැවත බන්ධනාගාරගත කරන ලෙසයි. එසේම
වින්දිත පවුලට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාටද නියෝග කෙරුණි. නමුත් ගැටලුව වූයේ ඒ වන විටත් ශ්‍රමන්ත ජය මහා මෙරටින් පලා ගොස් තිබීමයි. ඔහු සිංගප්පූරුවේ සැඟවී සිටින බවට සැකකෙරේ. ඔහුව මෙරටට ගෙන්වා ගන්නා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය. ඉවෝන් ජොන්සන් වෙනුවෙන් යුක්තිය ඉටුවීමට වසර 19ක් ගත වූදේ අපරාධකරු තවත් නිදැල්ලේ පසුවීම ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයේ අභියෝගයක්ව පවතී. මේ ධනය සහ බලය හමුවේ වූද අවසානයේ නීතියේ ආධිපත්‍ය ජයගන්නා බවට වූ සංකේතාත්මක නඩු තීන්දුවකි.